අද අපි කතා කරන්න යන්නේ තවත් ඉඩයකින්. අද අපි කතා කරන්න යන්නේ 1982 චලිතයේ ප්‍රශ්නේ. චලිතයේ කෙටි ප්‍රශ්නයක් MCQ එක 1982 60 වෙනි MCQ එක. හරි. එතකොට බලන්න මොකද්ද කියන්නේ කියලා මම ඔයාලට මේ ප්‍රශ්නය දාලා තියෙනවා ඔයාලට. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතකොට ඔයාලා ඒක අරගෙන බලා ගන්න ප්‍රශ්න මොකද්ද කියලා. මොකද කියන්නේ කරත්තයක් ඍජු තිරස් මාර්ගයක 30 ms ඍණයක නියත වේගයකින් චලනය වෙනවලු. හරි. කරත්තයක් යනවලු සරල රේඛීය මාර්ගයක යනවා කියලා කියන්නේ. එයා යනවා 30ක වේගයකින් යනවා. හරි 30 ms ඍණයක ප්‍රවේගයකින් යනවා. හරිද? ඊට පස්සේ කියනවා චලනය වන කරත්තයේ සිට ප්‍රක්ෂිප්තයක් මුදා හැරිය යුත්තේ කරත්තයේ මීටර 90ක් ගමන් කළ පසු ඒ කරත්තය තුලට නැවත පැමිණෙන ලෙසය. ඒ කියන්නේ දැන් කරත්තේ මෙහෙම යනවනේ ළමයි. කරත්තේ මෙහෙම යනවා මේ පැත්තට 30කින් යනවා. හරි. එයා මීටර් 90ක් ගියාම අපි හිතමු මේ වගේ තැනකට එනවා කියලා කරත්තේ. මීටර් 90ක්. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මීටර් 90යි. මීටර් 90ක් යනවා. හරිද? එයා එතෙන්ට ගියාම මෙයා මෙතනදීනේ ප්‍රක්ෂිප්තයක් යවන්නේ. ඒ කියන්නේ මෙහෙම යන ගමන් විසි කරනවා. හරිද? එහෙම වගේ සීන් එකක් තියෙන එතන. මෙහෙම යන ගමන් මෙහෙම විසි කරනවා. හරිද? එතකොට එයා මීටර 90ක් ගියාම ආයේ එයාටම වැටෙනවලු. මෙහෙ ප්‍රක්ෂිප්තය අපි යන ගමන් විසි කරා මෙහෙම යනවා. ඒ යනකොට එයාටම ගිහිල්ලා වැටෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනදී විසි කරා නම් මෙහෙම මාර්ගයක ගිහිල්ලා එයාටම නැවත ලැබෙන්න ඕනේ. ඕකනේ සරල කතාව ඕකේ. හරිද? අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහනවා මෙයා අපෙන් අහනවා මොකද්ද ප්‍රශ්නේ? ප්‍රක්ෂිප්තයේ කුමන වේගයකින් වරහන් ඇතුලේ දීලා තියෙනවා කරත්තයට සාපේක්ෂව ප්‍රක්ෂිප්තයේ කුමන වේගයකින් කුමන කෝණයකින් ඒ කියන්නේ තිරස සමග මුදා හැරිය යුතුද වන්නේ කියලා. ඒ කියන්නේ මෙයා යවන ප්‍රවේගය අහනවා ඒ කියන්නේ මෙයාගේ වේගය අහනවා සහ මෙයා තිරසත් එක්ක හදන්න ඕන කෝණය කීයද කියලා අහනවා. තිරසත් එක්ක හදන්න ඕන කෝණය කීයද කියලා අහනවා. හරි. දැන් මේකයි කතන්දරේ. හරි. එතකොට මෙයාගේ දැන් වස්තුව මෙහෙම ප්‍රක්ෂිප්තයේ මෙහෙම යනවා. කරත්තේ මේ අතර යනවා. උතරේදී වෙන දේ මොකද්ද? හරි. මෙතනදී වෙන දේ තමයි කරත්තය මෙතන ඉඳලා මෙතෙන්ට යම් කිසි එන්න ගත වෙනවනේ කාලයක්. කරත්තය මේ පටන් ගත්ත තැන ඉඳලා ප්‍රක්ෂිප්තය නැවත අතට ගන්න තැන වෙනකන් ගත වෙන කාලයම නේද මෙයාගේ පියාසර කාලය වෙන්නේ. ඒ කියන්නේ මෙයා මෙතන ඉඳලා මෙහෙම ගිහිල්ලා මෙතෙන්ටත් එන්න ඕන කාලේ. ඒ කියන්නේ දෙන්නටම ගතවන කාලය සමානයි කියලා තේරෙනවද? මෙයා මෙතන ඉඳලා කරත්තේ මෙතන ඉඳලා මෙතෙන් එන්න ගතවන කාලයමයි ප්‍රක්ෂිප්තයට මෙයා මෙහෙම ගිහිල්ලා මෙතෙන් එන්න ගතවන කාලය. හරි? ඒ නිසා මම කරත්තයේ සලිසය සලකලා මම කරත්තයට දානවා තිරසට S සමානයි UT සමීකරණය. මොකද කරත්තේ යන්නේ ඒකාකාර ප්‍රවේගයකින්නේ 30ක ප්‍රවේගයකින් කියලා කියනවා. හරිද? ඒ නිසා කරත්තයට දානවා තිරසට මේ සමානයි UT සමීකරණය. එතකොට විස්ථාපනයේ කරත්තයේ ගමන් කරන දුර වෙන්නේ 90යි. සමානයි කරත්තයේ ප්‍රවේගය 30යි වාරයක් කරත්තයට ගත වෙච්ච කාලය T කියලා කියමු. ඕකෙන් අපිට සුළු කරාම T එනවා තප්පර 3යි කියලා. ඒ කියන්නේ කරත්තය මෙතන ඉඳලා මෙතෙන් එන්න ගත වෙන කාලය තප්පර 3යි. හරිද? ඒ කාලේම තමයි ප්‍රක්ෂිප්තයට උඩේ මෙහෙම ගිහිල්ලා මෙතෙන් එන්න ගත වෙන කාලෙත්. ඇයි දෙන්නම එකම වෙලාවේ නැවත අතට හම්බ වෙන්න එපායි. ආන් එහෙනම් දැන් මම දානවා ප්‍රක්ෂිප්තයට නැත්නම් වස්තුවට. ප්‍රක්ෂිප්තයට දානවා මොකද්ද? ඒත් දානවා තිරසට S සමානයි UT සමීකරණය. හරිද? ඒතකොට ප්‍රක්ෂිප්තය ගැන හිතුවොත් ප්‍රක්ෂිප්තයේ තිරස් චලිතය ගැන හිතන්න ඕනේ. හරි? ඔයාලා දන්නවනේ ප්‍රක්ෂිප්තයේ තිරස් චලිතයක් සහ සිරස් චලිතයක් කියලා තියෙනවා. එතකොට ප්‍රක්ෂිප්තයේ තිරස් චලිතය ගැන හිතලා තිරසට දාන්න පුළුවන් එකම සමීකරණය S සමානයි UT නේ. ඒතකොට S සමානයි UT දැම්මොත් තිරසට තියෙන දුර නැත්නම් විස්ථාපනයේ තිරස් පරාසය තමයි කීයද? 90යි මීටර. U ප්‍රවේගය කාගේද? ප්‍රක්ෂිප්තයේ තිරස් ප්‍රවේගය. දන්නේ නැහැ. කරත්තේ ප්‍රවේගයම නෙවෙයිනේ. හරි. ඒක අපි තියමු. U වරක් T කාලය මෙයා මෙතන ඉඳලා මෙහෙම ගිහලා මෙතෙන් එන්න ගතවන කාලය මේ පැත්තේ ඉඳලා මේ පැත්තට එන්න ගතවන කාලය තප්පර 3යි කියලා හොයාගත්ත කරත්තේ කාලෙමයි මෙයාටත් යන්නේ.
ඕකෙන් අපිට එනවා කරත්තයට තිරසට තියෙන්න ඕන ප්‍රවේගය. මෙන්න මේ දිශාවට තියෙන්න ඕන ප්‍රවේගය මේ තප්පරයට මීටර් 30යි කියලා. ඒ කියන්නේ කරත්තයට නෙමෙයි මොකද මේ උඩ යන වස්තුවට ප්‍රක්ෂිප්තය සිදු කරන වස්තුවට තියෙන්න ඕනේ තිරස් ප්‍රවේගය 30යි ms ඍණ එක. හරිද? හැබැයි මෙන්න මෙතන මෙහෙම සිද්ධියක් වෙනවා. දැන් කරත්තය 30කින් යන නිසා අපි දන්නවා යම් චලිත වෙන වස්තුවකින් තව වස්තුවක් මුදාහරිනකොට චලිත වෙන වස්තුවේ ප්‍රවේගයම අර නිදහස් වෙන වස්තුවටත් ලැබෙනවා කියලා අපි දන්නවනේ. ඒ සිද්ධියෙන් හිතුවා මේ කරත්තෙන් මෙහෙට 30ක් තියෙනවනේ ප්‍රවේගය. එතකොට මෙයා ප්‍රක්ෂිප්තය කරත්තෙන් නිදහස් වෙනකොට හරිද? ප්‍රක්ෂිප්තය කරත්තෙන් නිදහස් වෙනකොට ප්‍රක්ෂිප්තය සිදු කරන වස්තුවටත් මේ කරත්තයේ තිරස් ප්‍රවේගය ලැබෙනවා. තේරුණාද? හරි. කරත්තෙන් තිරස් ප්‍රවේගය 30ක් ලැබෙනවා ප්‍රක්ෂිප්තයේ සිදු කරන වස්තුවට. මොකද අර චලිත වෙන වස්තුවකින් අර නිදහස් වෙන වස්තුවට ප්‍රවේගයම ලැබෙන නිසා. හරිද? ඒ නිසා මේ මොහොතේදී කරත්තයට නෙමෙයි මොකද ප්‍රක්ෂිප්තයට කරත්තයෙන් ලැබෙන තිරස් ප්‍රවේගය 30ක් ලැබෙනවා. හරිද? එහෙනම් මේ නිදහස් වෙන මොහොතේදී කරත්තයෙන් ලැබෙන 30ක ප්‍රවේගයක් මෙහෙට ලැබෙනවා ප්‍රක්ෂිප්තයට. එතකොට ප්‍රක්ෂිප්තයේ තිරස් ප්‍රවේගයත් අපිට එන්න ඕනේ 30යි. හරිද? ඒ කියන්නේ තව දුරටත් ඒ අවශ්‍ය 30 මෙයාගෙන් ලැබෙනවා. මෙයාට අවශ්‍ය 30 මේ කරත්තේ විසින් ලබා දෙනවා. එතකොට තවත් තිරස් ප්‍රවේගයක් ලැබිලා වැඩක් නැහෙනේ. හරි? මෙයාට තව දුරටත් තිරස් ප්‍රවේගයක් ඇවිල්ලා වැඩක් නැහැ. මොකද මෙයාට අවශ්‍ය 30 මෙතනින් ලැබෙනවා කරත්තෙන්. එතකොට තවත් එකක් ආවොත් මෙයාගේ තිරස් ප්‍රවේගය වෙනස් වෙන්න ගන්නවා. ඒ නිසා ප්‍රක්ෂිප්තයට තව කීයටවත් මෙහෙට ප්‍රවේගයක් ලැබෙන්නේ කරත්තෙන් හැර. සහ ආනත දිශාවක් ඔස්සේ ප්‍රවේගයක් දෙන්නත් බෑ. ඇයි? ආනත දිශාවක් ඔස්සේ ප්‍රවේගයක් දුන්නොත් එයාගේ සංරචකයකුත් මෙයාට එකතු වෙනවානේ. හරි? ආනත දිශාවක් ඔස්සේ ප්‍රවේගයක් දුන්නොත් ඒ ප්‍රවේගයේ සංරචකයක් අර 30ට එකතු වෙනවා. එතකොට ඒකත් බෑනේ වෙන්න. ඇයි 30ට වඩා වැඩි වෙන්න බෑනේ 30නේ වෙන්න ඕනේ. ඒ නිසා තිරස් ප්‍රවේගයක් අමතර තිරස් ප්‍රවේගයක් තියෙන්නත් බෑ. අර 30ට අමතරව තව තිරස් ප්‍රවේගයක් තියෙන්නත් බෑ සහ ආනත ප්‍රවේගයක් තියෙන්නත් බෑ. එහෙනම් තියෙන්න පුළුවන් එකම ප්‍රවේගය මොකද්ද? සිරස් ප්‍රවේගයක්. ඒ කියන්නේ යන කරත්තෙන් දෙන්න ඕනේ සිරස් ප්‍රවේගයක්. සිරසට දුන්නොත් තමයි අර කරත්තෙන් ලැබෙන 30 විතරක් එයාට ලැබෙන්නේ තිරසට. අපි ආනවත දුන්නොත් තව සංරචක එකතු වෙන්න ගන්නවා. හරිද? ඒ නිසා සිරසට විතරක් දුන්න නම් හරි. යන කරත්තෙන් උඩ දානවා. යන කරත්තෙන් උඩ දැම්ම නම් හරි. එතකොට එයා උඩ දානවා වුණාට යන්නේ මේ විදිහේ මාර්ගයක. හරි? එහෙනම් තිරසත් එක්ක හදන්න ඕන සිරසට යන්න ඕනේ. එහෙනම් තිරසත් එක්ක හදන්න ඕන කෝණේ අංශක 90යි. හරි? අංශක 90යිනේ. එතකොට 90 කියන උත්තර තියෙන දෙකක් තියෙනවා උතනනේ. 90 කියලා තියෙන උත්තර දෙකක් තියෙනවා. එතකොට කාවද තෝරගන්නේ? දැන් ඊළඟ ප්‍රශ්නේ. හරි. එතකොට 90 කියන උත්තරය අපිට තියෙනවා මොකද්ද? 90 කියන උත්තරේ තියෙනවා තුන්වෙනි උත්තරේ තියෙනවා සහ පළවෙනි උත්තරේ තියෙනවනේ. ඒතර අනිත් ටික අතහැරලා දාන්න පුළුවන් අපිට. හරි. දැන් බලමු එකද තුනද කියලා. දැන් ප්‍රක්ෂිප්තයේ සිරස් චලිතයක් තියෙනවනේ. ඒකට දාලා අපි ප්‍රක්ෂිප්තයේ ප්‍රවේගය හොයාගමු. හරි? මම ආයෙ දානවා ප්‍රක්ෂිප්තයට සිරසට සමස්ත චලිතයට මේ අතර සිරසට දානවා S සමානයි UT ධන භාගයක් AT වර්ගය. ඇයි ඒක දාන්නේ? සිරස් ප්‍රවේගය හොයාගන්න. හරිද? S ප්‍රක්ෂිප්තයේ සිරස් චලිතේ මෙහෙම මේ මට්ටමේ හිටියා මේ මට්ටමට ඉස්සලා මේ මට්ටමට පාත් වුණා. ඒතකොට සමස්ත විස්ථාපනීය බිඳුවයි. ඒක වල ඉගෙන ගන්න ඕනේ ප්‍රක්ෂිප්ත තීරි වල. හරිද? සමස්ත විස්ථාපනීය බිඳුවයි. U කියන්නේ මෙයා ඉහළට දෙන්න ඕන ප්‍රවේගය. ඉහළට ප්‍රවේගය. එහෙනම් සිරස්සට දාන්නේ ඉහළට ප්‍රවේගය. අපි U ම කියලා ගමු. කාලය මේ මට්ටමේ හිටියා මේ මට්ටමට ඉස්සුණා මේ මට්ටමට පාත් වුණා. හරි? ඒ මට්ටමට ඉස්සලා පාත් වෙන්න ගත කරන කාලය අර කාලයමයි තප්පර 3යි. මම මෙතන ඉස්සුණා පාත් වුණා කියලා අදහස් කරන්නේ යන්නේ මේ වගේ පතේක. නමුත් අර එයාගේ මට්ටම ගත්තොත් මේ මට්ටමේ හිටියා මේ මට්ටමට ඉස්සලා මේ මට්ටමට පහත් වුණා වගේ වැඩක් නෙවෙන්නේ. හරි? කාලය තප්පර 3යි. ධන භාගයයි ත්වරණය කියන්නේ දැන් මේක ගුරුත්වයට දෙස දුවන චලිතයක් නිසා අපි මේක දාන්නේ ඉහළට. නමුත් G තියෙන්නේ පහළට. ඒ නිසා ඍණ 10යි. වරක් කාලය තප්පර 3යි. එතන T වර්ගය. එහෙනම් 3 වර්ගය. හරිද?
එතකොට අපිට එනවා බිඳුව සමානයි 3u. මෙතන ඍණ 10 දෙකෙන් බෙදුනොත් ඍණ 5යි වරක් 3 වර්ගය. ඒ කියන්නේ 9යි. එහා පැත්තට ගෙනිච්චොත් 9 වරක් 5 45 සමානයි 3u. ඒකෙන් අපිට u වෙනවා 15යි ms ඍණ 1. එහෙනම් මෙයා ඉහළට 15කින් යවන්න ඕනේ. ඉහළට 15කින් සිරස්ස යවන්න ඕනේ. ඒ කියන්නේ කෝණයේ අංශක 90ක් වෙන විදියට. හරි. එතකොට එහෙම උත්තරේ තියෙන අපි MCQ එකේ කීයද? තුන්වෙනි උත්තරේනේ. එන එකේ උත්තරේ වෙන්නේ 3. හරි. තිරසත් එක්ක හදන කෝණයේ අංශක 90යි සහ දෙන්න ඕන ප්‍රවේගය 15යි ms ඍණ 1. හරි. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. අපි තව ප්‍රශ්නකින් හම්බ වෙමු.